ගුඩ් මෝර්නින් ළමයි. ඉතින් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා අදත් වෙනද වගේම සුපුරුදු පරිදි මගේ YouTube නාලිකාවට. ළමයි ඔන්න ඉතින් අපිට නම් ඊයේ රෑ ඉඳලම තදටම වැස්ස. දැන් නම් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් අද දවසත් වැහිබර කාලගුණයක් තමයි තියෙන්නේ ළමයි. ඉතින් මේ වීඩියෝ එක මම අරගත්තේ දැන් දින කිහිපයකට කලින් වොයිස් දෙන්න ටයිම් එකක් තිබුණේ නැති නිසා ටිකක් පරක් වුණා. අද මේ වීඩියෝ එකකින් මම ඔයාලට විශේෂයෙන් කතා කරන්න විශේෂ කාරණාවක් තියෙනවා. මොකද්ද ඔයාලා බිස්නස් කරන්න හිතන අය ගොඩාක් දෙනෙක් හිතනවා අපිට ගොඩක් සල්ලි ඕන බිස්නස් එකක් පටන් ගන්න කියලා. අන්න ඒ වගේ හිතන අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක ලෑස්ති කරගත්තේ. ඉතින් ළමයි පහුගිය දවසක මට මල්වානට යන්න වුණා. මට අවශ්‍ය කරන ෆැබ්‍රික් වගේක් ගන්න ඕන වෙලා. ඉතින් ඒ ගිය වෙලාවේ මට හම්බ වුණා කට් පීස් තොගයක්. ඉතින් මට ඒක දැක්කම ගන්නම හිතුණා. මොකද මේ හරි ලස්සන කලර්ස් තිබුණේ එකේ ප්ලේන් කලර්ස් වගේම printed materials ගොඩාක් තිබුණා එතන. ගොඩක් වෙලාවට මගේ බිස්නස් එකේ වැඩත් එක්ක මට කට් පීසස් වලින් වැඩ කරන්න තියෙන ටයිම් එක නම් ගොඩාක් අඩුයි. මොකද මේ දැන් මගේ කරන නිෂ්පාදන වලත් මට මේ වගේ ෆැබ්‍රික් අයින් වෙනවා, පොඩි පොඩි කොටස් අයින් වෙනවනේ. ඉතින් ඒ වගේනුත් මම ආපහු මගේ ව්‍යාපාරයට යම් යම් නිෂ්පාදන මම එකතු කරගන්නවා. ඉතින් අපි පිරිවැයක් දරලානේ ෆැබ්‍රික් අරන් ඇවිල්ලා තියෙන ෆැබ්‍රික් වගේම අනිත් මැටීරියල්ස් තේමයි. ඒක නිසා මම ගොඩක් වෙලාවට මගේ නිෂ්පාදන කරලා අයින් වෙන පොඩි ෆැබ්‍රික් වලිනුත් මම නිෂ්පාදන කරන නිසා මට අමුතුවෙන් මේ විදිහට අලුතින් වෙනම කට් පීසස් ගෙනල්ලා කරන්න තියෙන ටයිම් එක ගොඩාක් අඩුයි. මට එහෙම කරන්න තිබුණ අවස්ථා ගොඩක් අඩුයි. මොකද මේ ටයිම් එක කියන දේ මට හරි වටිනවා. ඒක නිසා ඒත් ඉතින් පහුගිය දවසක මල්වානි ගිය වෙලාවේ මට මේ වගේ කට් පීස් ටිකක් හම්බ වුණා. ඇත්තටම දැක්කම ආසයි තුනා. ඒක දැක්කම මට හිතුනේම ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්. මොකද ඇත්තටම හරිම ලස්සන කලර්ස් තොගයක් තිබුණේ. ළමයි මෙතන මේ ෆැබ්‍රික් වල එක එක ෆැබ්‍රික් වර්ග තියෙනවා. ඉතින් කොටන් ෆැබ්‍රික්, මාෂා, ලිනන්, රේයොන් ඒ වගේ ගොඩාක් ෆැබ්‍රික් වර්ග තියෙනවා මෙතන. අපිට ඉතින් මේ වගේ ගොඩාක් දේවල් කරන්න පුළුවන් ළමයි. ඒ කියන්නේ ෆැබ්‍රික් වල සයිස් තියෙනවා. දැන් මෙතන කෑලි එක එක සයිස් වල කෑලි තියෙනවා. සමහර ඒවා තියෙනවා අපිට ඇඳුම් අහන්න ගන්න අරගන්න පුළුවන් ප්‍රමාණය කෑලි තියෙනවා. එහෙම නැත්නම් අපිට මම අර කලින් පෙන්නුවා වගේ පර්ස්, බෑග් ඒ වගේ දේවල් කරන්න පුළුවන් කෑලි තියෙනවා. තවත් වෙලාවකට බැලුවොත් ඒ වගේ අපිට ස්ක්‍රන්චීස්, හෙයා බෑන්ඩ්, හෙයා ක්ලිප්ස් වගේ දේවල් වලට ගන්න පුළුවන් විදිහේ කෑලි තියෙනවා. ඉතින් ඔයාලට මම මේ අදහසක් විදිහට මේ වීඩියෝ එක කරන්නේ පොඩියට බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට ලොකු උදව්වක් වෙයි මේ වීඩියෝ එක. මොකද ගොඩක් දෙනෙක් හිතනවා අපිට ගොඩාක් සල්ලි යට කරන්න ඕන බිස්නස් එකක් කරන්න කියලා. එහෙම නැත්නම් දැන් මහුම් ව්‍යාපාරයක් වගේ කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් හිතනවා රෙදි ආර ගොඩාක් ගේන්න ඕන. එහෙම නැත්නම් රෙදි රෝල් ගේන්න ඕන. එහෙම ගෙනාවේ නැති වුණොත් අපිට අනිත් අයත් එක්ක තරඟ කරන්න බැරි වෙයි. එයාලා කරනවා වගේ අපිට ඒවා ගෙනාවේ නැත්නම් අපිට අපේ බිස්නස් එක අරන් යන්න බැරි වෙයි. ඔන්න ඔය වගේ දේවල් හිතනවනේ. එහෙම හිතන්න එපා ළමයි. අපි හැමෝම පටන් ගන්න පුංචි තැනින්නේ. ඒක නිසා ඔයාලට මෙන්න මේ වගේ අවස්ථාවක් හම්බ වුණොත් දැන් සාමාන්‍යයෙන් මේ කට් පීස් කිලෝ එකක් ගොඩක් ගණන් අඩුයි. රුපියල් 100, 150, 200, 250 ඔය වගේ ගොඩක් අඩු ගණන් වලට අපිට ගන්න පුළුවන්. ගොඩක් තැන්වල එහෙම අඩුවට තියෙනවා. ඉතින් මටත් ගොඩාක් අඩුවට හම්බුනේ මේ ටික. මේ ටික නෙමෙයි ගොඩක් තියෙනවා තව ළමයි. ඉතින් මම ගිය වැඩේටත් වැඩිය මම මුල් තැන දුන්නේ මෙතෙන්ට කියලා හිතුණා. මොකද මට ඇත්තටම ආසෙ හිතුනේ අපි අර නිර්මාණ කරන නිසා අපිට දෙයක් දැක්කම ඉතින් අර ගොඩාක් දේවල් ඔලුවට එනවනේ මේකෙන් මෙහෙම කරන්න පුළුවන්, මෙහෙම කරන්න පුළුවන් කියලා ඒ වගේ. ඉතින් මටත් ඒ වගේ හිතුණු නිසා මම මීට කලින් මේ විදිහට කට් පීසස් ගෙනල්ලා නැහැ ළමයි. ඒ කියන්නේ ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒත් මේ විදිහේ කට් පීසස් ටිකක් මට එහෙම හම්බ වෙලා නැහැ. ඇත්තටම හරිම ලස්සන කලර්ස් තිබුණු නිසා මම අරගත්තා. ඉතින් ඔයාලටත් මම කියන්නේ මෙන්න මේ වගේ දෙයක් හම්බ වුණොත් එහෙම නැත්නම් මේ වගේ කට් පීසස් මිලදී ගන්න තැනක් ඔයාලට හම්බ වුණොත් ඔයාලත් මේ අදහස අරගෙන බලන්න. ගොඩක් වෙලාවට මේ වගේ මට ගෙදර ගෙනාවම මම ගොඩක් බැලුවේ ගොඩක් දේවල් තියෙනවා. ඇඳුම් කරන්න පුළුවන්, පොඩි අයගේ ෂෝට්ස් වගේ දේවල් කරන්න පුළුවන්, ඒත් එක්කම ස්කර්ට්ස් වගේ දේවල් කරන්න පුළුවන්. ගොඩක් ලොකු වැඩක් කරගන්න පුළුවන් මේකෙන්. ඉතින් ඔයාලත් බලන්න මේ අදහස දුන්නේ. සමහර අය කියනවානේ රෙදි ගොඩාක් ගේන්න ඕනේ කියලා බිස්නස් එක පටන් ගන්න. එහෙම නෑ ළමයි. මේ වගේ දෙයක් අපිට ගන්න පුළුවන් නම් අපිට ඇත්තටම සාධාරණ ගානකට අපිට ඒක වෙළඳපොළට දාන්නත් පුළුවන්. මොකද ලොකු පිරවැයක් දරලා නැහැනේ. ඒක නිසා ඔයාලත් මේ වගේ දෙයක් try කරලා බලන්න. ඉතින් මම හිතනවා ඔයාලට මම මේ වීඩියෝ එකේ ඉස්සරහට පෙන්නන්නම්. මම මේ ෆැබ්‍රික් වලින් කරපු නිර්මාණ වගේක් තව ඇඳුම් වගේක් කරා. ඒ කියන්නේ ස්කර්ට්ස් වගේක් කරා. පොඩි බබාලට හරියන විදිහේ සයිස් වලට ගැලපෙන විදිහට ඒකේ මම වීඩියෝ එකකුත් කරලා තියෙනවා. ස්කර්ට් එකක් මහපු වීඩියෝ එකක් එඩිට් කරලා තියෙන ළමයි. මම
හෙට හෝ අනිද්දාට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නම් මේ channel එකේ. ඉතින් ඒත් එක්ක මට තව දෙයක් කියන්න ඕන. මොකද බිස්නස් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් ගොඩක් වෙලාවට ලොකු දේවල් හිතන්න යන්න එපා මුලින්. මොකද මේ චූටි තැනින් පටන් ගන්න. පොඩි තැනින් පටන් ගත්තම අපිට හරි ලේසියේ ගමන යන්න. වරදින දැන් තියෙන්න පුළුවන් ඒවා හදා ගන්න පුළුවන්. ලොකුවට වියදම් කරලා ලොකු මුදලක් යට කරලා අපි අමුද්‍රව්‍ය ගෙනල්ලා සමහර වෙලාවට මේ බිස්නස් එක හරියට කරගන්න බැරි වුණොත් සමහරලාට ඔයාලට හිතෙන්න පුළුවන් ඒක ලොකු අපරාධයක් කියලා. ඉතින් ඒක නිසා try කරන්න මේ වගේ පුංචි දේවල් පුංචි කියන්නේ අඩු මුදලක් දීලා ගන්න පුළුවන් දේවල් හොයාගන්න පුළුවන් නම් ඒ වගේම බිස්නස් එකක් පටන් ගන්න. ඇත්තටම මේ වගේ ෆැබ්‍රික් ටිකක් ඉස්සලම් කරන කෙනෙක්ට හම්බුනා නම් මම හිතනවා ගොඩාක් ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ දකින්නේ මම ඒ ගෙනාව ෆැබ්‍රික් වලින් කරපු ස්කර්ට්ස් කීපයක්. ඉතින් මෙන්න මේක තමයි මම ඔයාලට වීඩියෝ එකක් විදියට ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් බලන්නකො මේ සෙට් එක මම දැන් මේක කරලා තියෙන්නේ පවුච් එකක්, ඒ වගේම කොයින් පර්ස් එකක්, ඒ වගේම තව ස්ක්‍රන්ච් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දැන් ගෑන් ළමයි ස්ක්‍රන්චස් පාවිච්චි කරනවානේ මේ කොණ්ඩේට දාන්න නෙමෙයිනේ හතට දාන්න. ඉතින් අපිට පුළුවන් මේ විදිහට ලස්සන කලර්ස් හම්බුනම මේ වගේ දේවල් කරන්න. ඉතින් කොයින් පර්ස් එකක් වගේ කරන එකක් ඒක කොයින්ස් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉයර්ෆෝන් එකක් වගේ දාගෙන යන්නත් පුළුවන්. ඉතින් පවුච් එක අපිට මේකප් පවුච් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝන් එක දාගෙන යන්න වගේ තමන්ගේ අමතර චූටි චූටි දේවල් ටිකක් දාගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහේ ෆැබ්‍රික් හම්බ වුණාම ඔයාලට පුළුවන් මේ කලර්ස් යන විදිහට මැච් කරලා අරගෙන මේ වගේ පුංචි පුංචි අයිටම් කිහිපයක් පැක් එකක් විදිහට හදන්න. ඉතින් එහෙම හදලා ගත්තොත් ඔයාලට ඇත්තට මේක හොඳ වටිනාකමකට අලෙවි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම ඒ ගෙනාව ෆැබ්‍රික් වලින් කරපු පර්ස් ටික. ඔයාලට මේ ෆැබ්‍රික් වලින් කොටන් ෆැබ්‍රික් අරගෙන පුළුවන් ටේබල් මැට්ස් වගේ දේවල් කරන්න. සාමාන්‍යයෙන් කෑලි එකතු කරලා පැච් එකක් බෑග් එකක් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. අපිට ලොකු රෙදි කෑලි එකතු කරලා ඇඳුම් වගේ දේවල් වලට යන්න පුළුවන්. කලර්ස් අර ගැලපෙන විදිහට එකතු කරගත්තම අපිට ලස්සන ඩිසයින් හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මම මේ අද දවසේ දුන්නේ පොඩි අයිඩියා එකක්. ඒ කියන්නේ ලොකුවට සල්ලි යට කරගෙන පටන් ගන්න නැතුව ඔයාලට මුල් ආරම්භය ගන්න පුළුවන් මේ වගේ දේවල් වලින්. මුල් ආරම්භය විතරක් නෙමෙයි ඔයාලට මේවා ඉස්සරහට කරගෙන යන්න පුළුවන් බිස්නස් එකේ අපට ආදායම වැඩි කරගන්න ඕන ලාභ හොයන්න අපි බිස්නස් කරන්නේ. ඒක නිසා මේ වගේ දේවලුත් ඔයාගේ ව්‍යාපාරයට එකතු කරගන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. ඉතින් දැනට වීඩියෝ එක අවසන් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒත් එක්කම මගේ channel එක හොඳයි නම් ඉදිරියට මගෙත් එක්ක මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කැමති නම් channel එක subscribe කරන්න කියලාත් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.